ආයිබෝන් මම අද කතා කරනවා රා ගැන. මොකද මම මේ පහුගිය දවස්වල දැක්කා සමාජ මාධ්‍ය ඔස්සේ රා කර්මාන්තයේ නැවත නගා සිටුවීම සඳහා වැඩපිළිවෙලක් යනවා. එතකොට යුනයිටඩ් නේෂන්ස්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානය සංස්කෘතික අංශය විසින් රාමදීම ලෝක උරුමයක් බවට පත් කරලා තියෙනවා. අපි රා මැදමැද ඉඳපු જાතියක් නේ. අපි කිතුල් වලින් රා මැද්දා, පොල් වලින් මල් කැපුවා. ඒ වගේම අපි තෙලිජ්ජ ගත්තා. ඒ තෙලිජ්ජ වලින් අපිට ඕන කරන සීනි ටික හදාගත්තා. ඒ සීනි හකුරු හැටියට අපි භාවිතා කරා. අපේ රස කැවිලි වලට අපි සීනි පාවිච්චි කරේ නැහැ. අපේ රස කැවිලි වලට අපි පාවිච්චි කරේ කිතුල් පැණි හෝ පොල් පැණි. ඊට අමතරව මද පැසුණු රා එහෙම නැත්නම් බියර් වලට සමාන ඇල්කොහොල් පර්සන්ටේජ් එකක් තියෙන රා අපි නිෂ්පාදනය කරගත්තා මිනිස්සු ගෙවල් වල. ඊට අමතරව ඒවා ආසාවණය කරලා සැර අරක්කු වගේ දේවලුත් නිෂ්පාදනය කරගත්තා ඖෂධ සැදීම සඳහා විවිධ කර්මාන්ත සඳහා අපිට එතනෝල් ඒ කාලේ ඉඳලා බොහොම ඉස්සර කාලේ ඉඳලා අවශ්‍ය වුණා. එතකොට එහෙම කිතුල් මැදීම සම්බන්ධව අපිට ලොකු උරුමයක් ඉතිහාසයක් තාක්ෂණයක් තිබ්බ කට්ටිය 1912 දී මම ඒක මේ කාංසා සංවර්ධන මණ්ඩලය කියන පොතේ වෙනම chapter එකක සඳහන් කරලා තියෙනවා. රාමැදීමේ කර්මාන්තය සුද්ධ විසින් තහනම් කරනවා 1912 දී. ඒකට වෙනම යාලා පනතක් ගේනවා Ordinance number 8 of 1912 Excise Ordinance සුරාබදු ආඥා පනත. යනල්ලා රාමැදීම තහනම් කරනවා. අර අපේ තිබ්බ සංස්කෘතික උරුමය අපිට නැති කරා 1912 දී. දැන් 2026 හරි. එතකොට අවුරුදු 112ක් ගිහිල්ලා 112ක් ගියාට පස්සේ මේක ලෝක උරුමයක් බවට පත් කරනවා. හැබැයි ලංකාවේ දැන් මේ වෙනකොට රාමදින්න මිනිස්සු නැහැ. හරි මේ කර්මාන්තය අවුරුදු 112ක් නොකර තිබ්බහම හරි අපිට තිබ්බ දැනුම් සම්භාර එක පළාත් තුළ මිනිස්සුන්ගේ තිබ්බ නොයෙක් දැනුම ඔක්කොම ඒවා ඊළඟ පරම්පරාවට යන්න නැතුව විනාශ වුණා. දැන් අපිට මල් කපන්න රාම අදින්න මිනිස්සු නැහැ. හරි. එතකොට දැන් මම දැක්කා වෙනම වැඩසටහනක් යනවා ඌණ භාවිත කිතුල් ගහ. ඌණ භාවිත. ඒ කියන්නේ හරියට යූස් කරලා නැහැ. ඒ කියන්නේ ඇබියුස් කරනවා. ඌණ භාවිතයත් ඇබියුස් එකක් තමයි. දැන් කියන්නේ මේ ගංජා ඇබියුස් කරනවා කියලා මිනිස්සු. හරි. ඒ වගේම කාංශ ගහත් ඇබියුස් කරනවා. මේ ඇබියුස් එකේදී පාවිච්චි කරන්නේ නැහැ. ඌණ භාවිත. හරි. එතකොට මේක ඌණ භාවිත වෙන්න හේතුව තමයි 1912 දී සුද්ධ මේක තහනම් කරපු හන්දා. ඒක තහනම් නොකර තිබ්බනම් මේ වෙනකොට අපි අරක්කු බොන එක වෙනස් වෙලා අපිට රා කර්මාන්තය හරහාම ඒ දේවල් අපිට කරගන්න තිබ්බා. එහෙමනම් අපේ අර ඇමතිලා මන්ත්‍රීලා අපිට රටින් එතනෝල් ගේනවනේ. අන්න ඒ ගේන එකත් නවත්ත ගන්න තිබ්බා. හරි. එතකොට එතනෝල් ගේන එකත් සුද්ධ තමයි අපිට පුරුදු කරන්නේ. ඊට කලින් අපි එතනෝල් හදාගත්තා. අපේ කිතුල් ගස් වලින්. හරි මේ කර්මාන්තය නැති කරලා 1912 දී දැන් කියනවා මේක ලෝක උරුමයක් කියලා. හරි. ඊට අමතරව රජයේ යම්කිසි හොඳයි මේ වැඩේ. හරි. යම්කිසි ආයතනයක් විසින් කිතුල් හඳුනන ඌණ භාවිත වෙන්න හේතුව තමයි සුද්ධ මේක තහනම් කරපු හන්දා. එහෙම නැත්නම් මේක මේ වෙනකම්ම තහනම් නොකර තිබ්බනම් මේකෙන් මිනිස්සු මාර විදිහට වැඩ ගන්නවා. හරි. අන්න ඒ වගේම තමයි කාංසත්. හරි. කාංසත් ඌණ භාවිත දැන්. තේරුණානේ? ඌණ භාවිත කියන්නේ අපිට පාවිච්චි කරන්න හම්බ වෙන්නේ නැහැ කියන එක. හරි. එතකොට මේක ඌණ භාවිත වෙන්න හේතුව තමයි 1929 දී වසවිස ආඥා පනතෙන් කාංශ තහනම් කරපු හන්දා. හරි. එහෙම නැත්නම් කිතුල් වගේ අපිටත් මේක තිබ්බා. බලන්නකො කවදා හරි දවසක ඔය අනුර කුමාරගේ නායකත්වයෙන් යොත් උතුරු දකුණු හොයාගන්න මාලිමා ආණ්ඩුවේ මේ කාංශ නීතිගත කරාට පස්සේ එයාලා කාංශත් හඳුන්වනවා ඌණ භාවිත කාංශ ශාකය කියලා. තේරුණානේ? ඒක හන්දා අපි සියලු දෙනා රජයට මේ ගැන කතා කරන්න ඕනේ, රජයට ලියන්න ඕනේ. පුළුවන් අය අර පර්වත ගස්ගල් වගේ ඉන්න පරාගණයට එන කවුද අපේ ටිල්වින් සිල්ල සහෝදරයා වගේ අය ගිහිල්ලා හම්බ වෙන්න ඕනේ. හරි. ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න ඉහළ කට්ටියට මේ ගැන කතා කරලා
අවස්ථාවක් අරන් දෙන්න මේ සම්බන්ධව ඔවුන් සමග කතා කරන්න. මේකත් ඌණ භාවිත ශාකයක් බවට පත් වෙලා තියෙනවා. යන්තම් අපිහන්ද තමයි මේක ඌණ භාවිත නෙමෙයි, මේක ශූණ භාවිත බවට පත් නොවි ඌණ භාවිත තත්වයේ තියෙන්නේ අපි වගේ මිනිස්සු හන්දා. හරි. මේක ඌණ භාවිතයෙන් ශූණ භාවිතයෙන් අයින් කරලා හරි මේකෙන් වැඩක් ගන්න. වැඩක් ගත්තේ නැත්නම් මේ දේශප්‍රේමී ආණ්ඩුව දේශප්‍රේමී නෙමෙයි.